සුබ දවසක් ඔබලා සියලු දෙනාටම. අද මම කියලා දෙන්න යන්නේ සික්සර් මැෂින් එකේ ටෙන්ෂන් දෙකේ වෙනස. මේ ටෙන්ෂන් දෙකේ එක ටෙන්ෂන් එක මේ කූරක් තියෙනවා. මේ මෙතන මම පෙන්වන්න තැන කූරු දෙකක් තියෙනවා. ඒ කූරු දෙකෙන් එකක් කොටයි එකක් දිගයි. මේ දිග එක තමයි හරියට දැන් මැෂින් එකට දාපුවම ටෙන්ෂන් එක රිලීස් වෙන්නේ. මේ දැන් මේ මන් දිග කූර මේක තමයි මම කිව්ව කූර. එතන කූරු දෙකක් තියලා තිබ්බා. එක කූරක් කොටයි එක කූරක් දිගයි. මේ දිග කූර තමයි හරියට ටෙන්ෂන් එක රිලීස් වෙන්න වැඩ කරන්නේ. ඒකම මේකේ මැදින් එන කූරක්. මේ කූරෙන් තමයි ටෙන්ෂන් එක රිලීස් කරන්නේ එහාට මෙහාට. ඒ කියන්නේ පුට්ටේ කුස්සපුවාම ටෙන්ෂන් පෙති ටික ඈත් වෙනවා. පුට්ටේ පහත් කරපුවම ටෙන්ෂන් පෙති ටික කිට්ටු වෙනවා. එතකොට තමයි පුට්ටේ පහත් කරපුවම තමයි ටෙන්ෂන් පෙති එකතු වෙලා තමයි නූල හිර කරලා දෙන්නේ. එතකොට තමයි නූල හරියට මැහෙන්නේ. මේක හරියට වැඩ කරේ නැත්නම් නූල් බුරුල් වෙනවා. ඒකම මම මේ දාලා පෙන්නන ස්ප්‍රින් එක. මේ ස්ප්‍රින් එක මේ විදිහට හරියට වැටෙන්න ඕනි. මේක හරියට වැටුනේ නැත්නම් අපි අර ටෙන්ෂන් පෙති කොච්චර තද කරත් නූල හරියට ටයිට් වෙන්නේ නැහැ. නූල් බුරුලෙන් තමයි යටින් මැහෙන්නේ. ඒක මේ මම ඊට පස්සේ දැම්මේ මේ ඩිස් ටික මේ දාන විදිහට එක එකට ඔයාලා දාගන්න. ඩිස් 3ක් තියෙනවා. ඒ ඩිස් 3 දාලා ඉවරලා තව කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල මේ මම පෙන්නන විදිහට කූරට දාගන්න. මේ කූරට දාලා මෙන්න මේ කෑල්ල දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක දාගන්න. ඒකම ටෙන්ෂන් ස්ප්‍රින් එක මේ කෑල්ල ටික දාලා පොඩ්ඩක් එළියට අරන් ටෙන්ෂන් ස්ප්‍රින් එක ඉතිරි රවුම මේ කූරට දාගන්න ඕනේ. දාගෙන ඉල්ලා සුදු පාට මේ කප් එකෙන් තමයි අර කම්බි කූරක් මම මේ පොඩි කූරක් ඇතුළේ දැන් මේ කූර ඇවිල්ලා මේ සුදු කෑල්ලේ තමයි ටච් වෙන්නේ. එහෙම ටච් වුණාට පස්සේ තමයි ටෙන්ෂන් එක ඈත් වෙන්නේ. ඊට පස්සේ ස්ප්‍රින් එක දාගන්න ඕනේ. ස්ප්‍රින් එක දාලා තව පොඩි වොෂර් එකක් තියෙනවා. මේ විදිහට ඒ වොෂර් එක දාලා නට් එක දාගන්න ඕනේ. මේ විදිහට නට් එක දාගන්න. නට් එක දාලා ඉවරලා මෙතනින් තමයි ටෙන්ෂන් එක මේ පුට් එක උස්සනකොට මේ පේනවා ඇති වලට එහාට මෙහාට වැඩ කරනවා. ඒ කියන්නේ ටෙන්ෂන් එක රිලීස් වෙනවා. පහත් කරපුවම ටෙන්ෂන් එක ටයිට් වෙනවා. මේ විදිහට තමයි ටෙන්ෂන් එක අපි ගලවලා හදා ගන්න ඕනේ. මේ මම පෙන්නන තැනින් තමයි ටච් වෙලා අර කම්බි කූර පොඩි හැන්ඩල් එකත් එක්කම ටෙන්ෂන් එක ඈත් වෙන්නේ ලං වෙන්නේ. මේ ඒක තමයි මම මෙතනින් පෙන්නන්නේ ඔයාලට. මෙන්න මේ විදිහට තමයි ටෙන්ෂන් එක හදා ගන්න ඕනි. මේ දෙකේ වෙනස එකක් කූර දිගයි එක කූරක් කොටයි. කොට කූර දාන්න එපා. ඒ කොට කූරත් එක්ක එන ටෙන්ෂන් එක කොච්චර දැම්මත් ටෙන්ෂන් එක රිලීස් වෙන්නේ නැහැ. හරියට වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට මේ කප් එක දාගන්න ඒක ලොක් කරගන්න. මම මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනුවත් කිරීමක් කළේ ඔයාලා මේක ටෙන්ෂන් පෙති බලලා ඉවරලා ඔයාලා මේ විදිහට හදාගන්න. මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබලාට සුබ දවසක්.